මේ පාර වෙසක් එකට අයිඩියා හෙල් ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එක විදිහට මොනවද කරන්න හිතුවේ? මේ පාර වෙසක් වලට අපි කවුරුත් කරපු නැති විදිහේ වැඩක් කරා. ශ්‍රී ලංකා දුෂ්‍යාපති සංගමයේ නිලධාරීන් සමාජික ගෙනහල්ලා ඒගොල්ලන්ට කොළඹ ප්‍රධාන වෙසක් කලාප තුනේ වෙසක් විඳින්න වැඩසටහනක් අපි කරා. මේ ප්‍රොජෙක්ට් එක මේ වගේ පිරිසක් එකතු කරගෙන කරද්දි සාර්ථක කරගන්න මොන වගේ දේවල්ද කරන්න උනේ? ඇත්තටම මට මේ ක්‍රියේටිව් අයිඩියා එක ආව වෙලාවේ මම හිතුවේ මේක මෙච්චර ලොකු බ්ලාස්ට් එකක් වෙයි කියලා. මහේෂ් අයියා සශි අක්කා අයිඩියා එකත් එක්ක අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒක වටවලට දීලා ඇත්තටම මට මේක සාර්ථක කැම්පේන් එකක් වුණා. විශේෂයෙන්ම ස්තුති කරනවා මගේ ටීම් එකට. ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ මේ වගේ කන්සෙප්ට් එකක් දුන්නාම මොනවද ඔයා හිතුවේ? කොහොමද ඒක අරගෙන යන්න හිතුවේ? ඇත්තටම ටීම් එකට මම අප්‍රෝච් කරා අපිට හොඳ අවෝඩ් විනින් කන්සෙප්ට් එකක් දෙන්න කියලා වෙසක් වලට. ඉතින් අපි බ්‍රේන්ස්ටෝමින් කරලා අපිට දුන්න ක්‍රියේටිව් ටීම් එකෙන් හොඳ කන්සෙප්ට් එකක්. ඉතින් මේක ගෙනාපුලා මම කිව්ව ගමන් මම හිතුවේ මරු වැඩක් කියන එක. ඉතින් පස්සේ අපේ ක්ලයින්ට්ස්ලා කීප දෙනෙක්ට මේ concept එක අපි pitch කරලා කෙලින්ම අපේ වටවල Sunshine Holdings ආයතනයේ හිමා ඇතුළු agency එක media factory මේ concept එක අරගෙන එකපාරින්ම මේකට okay එක දීලා පස්සේ අපේ team එකත් එක්ක එකතු වෙලා මේ වැඩේ අපි plan කරලා හරිම challenging concept එකක්. නමුත් මම මගේ team එක trust කරලා පොඩි team එකක් මගේ ඉන්නේ පොඩි team එකක් ලොකු වැඩක් කරන්න ඉතින් team එක කට්ටියත් එක්ක එකතු වෙලා මේක අපේ තිබ්බ dream project එකක් අපි success කරගත්තා. මේ වගේ ක්‍රියේටිව් අයිඩියා එකක් ගෙනාව ගමන් ඇයි වටවල වගේ ක්ලයන්ට් කෙනෙක් තෝරගත්තේ? වටවල බ්‍රෑන්ඩ් එකත් අයිති වෙන Sunshine Holdings ලට. ඒගොල්ලෝ නිතරම අපිට කියන දෙයක් තමයි අලුතෙන් මොන හරි concept එකක් ඔයගොල්ලෝ හිතනවා නම් ක්‍රියේට් කරොත් ඒක ඒගොල්ලන්ට එවන්න කියලා. ඒකට අපින් එන අලුත් concept ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක engage කරන්න ඒගොල්ලන්ට හරි පහසුයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒක නිසා තමයි ගොඩක් වෙලාවට වටවල අයිඩියා හෙල් එකත් එක්ක එකතු වෙන්න හේතුව. ඉතින් මේ පාරත් මේ අපේ වෙසක් වලට කරපු මේ ඩෙවලොප් කරපු concept එක අපි වටවලකට දැම්මේ. ඉතින් ඒගොල්ලෝ කැමති වුණා. මේ ලැබුණු ක්‍රියේටිව් අයිඩියා එක ප්‍රායෝගිකව ඉස්සරහට අරගෙන යන්න ඔයාගේ පැත්තෙන් ඔයා මොනවද කරේ? මේ වැඩේ එනකොටම මේ නිකන් අහපු ගමන්ම මේ අන්දය එක් කරගෙන වෙසක් බලන්න යනවා. එහෙම නැත්නම් වෙසක් විඳින්න දෙනවා කිව්වහම මේ ඒකේ ප්‍රායෝගික නැති ගතියක් පේනවා. එතකොට අපිට අභියෝගයක් වෙනවා මේ කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. එතකොට ඒ අය මේට ගෙන්න ගන්න එක ඊට පස්සේ ඒ අය බලා ගන්න එක මේ අයට කොහොමද විඳින්න අවස්ථාව සලසන්නේ. මොකද ක්‍රියේටිව් අදහසක් එන්න පුළුවන් විඳින්න අවස්ථාව සලසා දෙමු කියලා. හැබැයි ඇත්තටම කොහොමද ඒක කරන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ විඳින්න කොහොමද අවස්ථාව සලසන්නේ. ඒක අපිට ඇනලයිස් කරගන්න වෙනවා. ඊට පස්සේ මොන විදිය ක්‍රියාදාමයක් ඔස්සේද ඕනව ඒ අවස්ථාව අපි ලබා දෙන්නේ කියලා. ඒකෙදි සිද්ධ වෙනවා අපි හිතුවා මේ වැඩේ හොඳටම කරන්නේ ඒ කියන්නේ දෘශ්‍ය දේවල් නැතුව ශ්‍රව්‍ය දේවල් තුලින් රූපමවන කාර්ය කරන්නේ ගුවන් විදුලිය. එහෙම නැත්නම් මේ රේඩියෝ කලාව ඉන්නයි. ඉතින් ඒ නිසා මේකට මුලින්ම සම්බන්ධ කරගන්න හේතුවේ මේ ගුවන් විදුලි නිවේදකයෝ දෙන්නෙක් අපේ FM දෙරණේ දෙන්නෙක් සම්බන්ධ කරගෙන ඒ අයට අපි ඉල්ලීමක් කරා මේ ඔයාලට තියෙන්නේ මේ ඔයාලගේ ගුවන් විදුලි ශ්‍රාවකයා වගේම ශ්‍රව්‍ය ආබාධ තියෙන අය ශ්‍රව්‍ය අනුව කොහොම හරි මේ වැඩේ කරන්න ඕන දෘශ්‍ය ආබාධ තියෙන අය. හැබැයි ඒ කියන්නේ ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා අපි මේකෙදි මේ ඇස් පෙනෙන්නේ නැති අයගේ චිත්ත රූප මවන්න පුළුවන් නිවේදන වැඩ කටයුත්තක් කරන්න කියලා. ඒක තමයි පළවෙනි පියවර.
ඒක වෙනුවෙන් අපි ඔන්න කතා කරලා ස්ක්‍රිප්ටයක් හදාගන්නවා කොහොමද කියන්නේ මොනවද කරන්නේ කියලා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා අර මං කිව්වා වගේ මේ අය බලා ගන්න. ඊට පස්සේ අපි කියන මේක වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක් විදියට ගත්තොත් පේන එකයි ඒක ඇතුලේ තියෙන දෙයි දෙකක්. වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක් විදියට පේන දේවල් වලට එහා ගිහිල්ලා ඕන ආවට පස්සේ ඒ කියන්නේ ඕන්ට වැසිකිළියකට යන එක පවා අපි එක් කරන් යන්න ඕන. බස් එකෙන් ඉන්නේ ඊට පස්සේ අපි බාර ගන්න ඕන. ඊට පස්සේ එදා රෑ අපි මේ වෙසක් කලාප වලට ගිහිල්ලා එනකොට රෑ 12 1 වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ගෙදර යන්න බෑ. පාර පේන්නේ බස් නැහැ. ඊට පස්සේ ඒ කාලේදීත් ඊට පස්සේ පාන්දර වෙනකන් අපේ ආයතනයේ තියාගෙන ප්‍රවාහන පහසුකම් ලබා දීලා වෙන වැඩ කටයුත්තක් පහසුකම් ලබා දීම සහ ඒ අයට ඒ වෙසක් විඳීම කියනට අදාළ නිවේදකයා කියපු හඬ එහෙම නැත්නම් ඕඩියෝ මගින් ලබා දුන්න චිත්‍රරූප මවන අත්දැකීම හැරුණාම ලොකු වැඩ කොටසක් තිබ්බේ ඔවුන් අපි බලාගෙන අපහු පරිස්සමින් ඒගොල්ලන්ගේ ගෙවල් වලට පිටත් කරලා යවන එක. ඉතින් ඔය ක්‍රියාදාමය සම්පූර්ණයෙන් එකතු වෙච්ච වැඩක් තමයි ඕක ඇතුලේ තියෙන්නේ. ඒකෙදි අපි හිතුවේ නෑ කිසිසේත්ම මේක මේ හුදෙක් වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක් කියන එක ඇතුලේ නෙවෙයි අපි හිතුවේ. තවත් පිරිසකට නෙවෙයි මේ දෘශ්‍ය ආබාධිත තියෙන අයට කොහොමද ඔවුන් බලා ගනිමින් ඔවුන්ට අවශ්‍ය විඳීමේ අත්දැකීම ලබා දෙන්න කියන එක ඔස්සේ තමයි අපි වැඩ කටයුතු කරේ. මේ වැඩේදී ග්‍රැෆික් ඩිපාර්ට්මන්ට් එක විදිහට මොනවද ඔයාලා කරේ? අපිට ආපු ග්‍රැෆිකලි දේවල් දකිනකොට තියෙන්නත් ඕනේ වෙනස් දෙයක්. ඒතකොට බ්‍රෑන්ඩ් එකකට හානියක් නොවෙන්න බ්‍රෑන්ඩ් එකට කොහොමද මේක එකතු කරන්නේ කියන එක තමයි ලස්සනට අපි අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්නේ. බ්‍රෑන්ඩ් කලර්ස් සහ තීම් එකට ලස්සන ලෝගෝ එකක් ඒ වගේම බ්‍රෑන්ඩිං ඒ පැත්තේ කලර්ස් හැමදේම මැච් කරලා ලස්සන වැඩක් කරා. වටිනා අදහසක් ලස්සන නිර්මාණයක් මිනිසුන්ට දැනෙන විදියට අරගෙන යන්න ඔයාලගේ පැත්තෙන් මොනවද කරේ? අපි කරමු වෙනස් විදිය ලස්සන වැඩක්. අපි ඒක කැමරා 4ක් යොදාගත්තා අපි වීඩියෝ කරන්න. ඊට අමතරව අපිට ඕන වුණේ ඒගොල්ලන්ගේ ඉමෝෂනල් කොහොමද අපි කැප්චර් කරගන්නේ අපිට තිබ්බ ලොකුම අභියෝගය ඒක තමයි. අපි හිතනවා අපි ඒක සාර්ථකයි කියලා. බලන වෙසක් විඳින අයට වැදගත්ම දේ උනේ හඬ. ඉතින් ඒ විඳපු හඬ හැමෝටම දැනෙන්න සැලැස්සුවේ කොහොමද? ඔව් ඇත්තටම මේක අපිට ආව වෙනස් ප්‍රොජෙක්ට් එකක්. මොකද අපි හැමදාම පේන ඇහෙන මිනිසුන්ට අපි මේ වැඩ කරේ. අපිට මේක වෙනස් වැඩක් වුණා. මොකද බස් එකේ යද්දිත් එද්දිත් ඒ මිනිස් ඒ ඇවිල්ලින්න කට්ටියට අපේ එයාව කට්ටියට ගොඩක් අපි අහන්න තමයි සැලැස්සුවේ. මොකද ඒගොල්ලොන්ට පේන්නේ නැති හින්දා. ඒගොල්ලොන්ට බස් එකේ යද්දිත් අපි බස් දෙකේම අහන්න සැලැස්සුවා ඔයගොල්ලොන්ට මේ තැන් තියෙනවත් බලන්න ඔයගොල්ලෝ අතවන්නන්න. එතකොට තමයි ඒගොල්ලොන්ට හැංගීම් ආවේ. ඒ දේවල් ටිකත් කැප්චර් කරන ගමන් බස් දෙකක අපේ ක්‍රූ එක හිටියා. බස් දෙකේම මාරුව අපි ඕඩියෝ ටික හදා ගන්න ඕන, වොයිස් කට් ටික ගන්න ඕන. ඊට අමතරව ඒ මිනිස්සුන්ට ඒ වෙලාවේ දැනිච්ච හැඟීම් ටික, ඒ පාරේ මිනිස්සුන්ගේ ට්‍රැෆික් සද්ද, ඊට පස්සේ අපි ඒකට කියනවා net sound කියලා. net sound සේරම ටික එකතු කරන එකත් අපේ කොටසෙම වැඩක් වුණා. ඒකත් එක්ක ඉතින් වෙනස් ප්‍රොජෙක්ට් එකක් විදිහට ගියා. ඒක සාර්ථකයි. මෙච්චර ලොකු වැඩක් කරලා ඒක ජනතාව අතරට අරගෙන යන්න පෝස්ට් ප්‍රොඩක්ෂන් එක විදියට මොනවද කරන්න හිතුවේ? ඒ කියන්නේ අපිට මේකේ බ්‍රෑන්ඩ් ගයිඩ්ස් ලයින් ගැන බලන්න සිද්ධ වුණා ගොඩක්. රටවල බ්‍රෑන්ඩ් එක ගැන හොයලා බලලා ඒක කරන්න සිද්ධ වුණා සහ මේක කියන්නේ සමාජගත කරනකොට ඒකේ තියෙන සජීවී ගතිය මිනිසුන්ට දැනෙන්න ඕන කැලී ටික ඒක ඔක්කොම දනවන්න ඕන නිසා ඒක ගැන සෑහෙන හිතන්න ඕනා. ඉතින් ඕක ගැන ගොඩක්ම කතා කරන්න පුළුවන් වෙන්නේ අපේ සංස්කෘතික ශිල්පියා අපේ එඩිටර්. එයාගෙන් අහලා බලමු අපි කොහොමද ඒක එයා ඉස්සරහට කරගෙන ගියේ කියලා. මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ලැබුණාම හැමෝටම දැනෙන විදියට සමාජයට අරගෙන යන්න මොනවද කරේ? මේ ප්‍රොජෙක්ට් එක ගොඩක් කළේ දුෂාබාධිතයෝ එකතු කරගෙන කර ප්‍රොජෙක්ට් එක. එතකොට
අපි පෝස් ප්‍රඩක්ෂන් ගත්තම අපට ආපු හැම වීඩියකම අපි කළ ඉස්සල්ලාම් ස්ලෝමෝෂන් කන්නක මොකදකින් ෆිල්ල ගොඩක් ඉස්සට කන්න පුලො එතකොට ඒත් එක්කම අපි ගොඩක් ඒවට සෞන්්ඩට් කළ මොකද දුෂාභාතිකට පේන තින්න ගොඩක් අම්රගන්න සද්දෙන් සහ ඒවට පිටාවේ ඉතින් මට ඔන්නා ඒදේ බලන කට්ටයටත් ඒදේ ෆිල් කරන්න ගොඩක් අපි හැරමිටිය තියන් සද්‍ය හරි අඩී තියන් සද්‍ය හරි ඒ දේවල් වටපිටාව අපි ඇට් කලා මොක දේවල් බලන කෙනාට ඒදේ ෆිල්ල ඉති එහෙම තමා ගොඩක් මුස ට්‍රක්ස් ගත්තත් අපි ගොඩක් ඉමෝෂනල් ඒවා එතකොට එකොල්ලන්ගේ බලන තැන්වල්දි පොඩ්ඩක් ඒ ඉමෝෂන් ඒ පිල්ලෙන්න ළමයි අපි ගොඩක් ට්‍රක්ස් වනත් ගත්තේ හරි අපි දැන් මේ වැඩේ අන්තිම ටිකට ඇවිත් තියෙන්නේ මේ වැඩේ සමාජගත කරන්න කලින් ෆයිනල් අවුට්පුට් එකට මොනවද කරන්න ඕනේ ඇතරම් මේක ලොකු රිස්කයක් තිබ වැඩක් අප ලොකුලේවල්ට එකතු කරන්න නා මොකද මේක ලොකු ඉමෝෂනල් ප්‍රජෙක්් එකක් එතකොට ඒවගේ බලන්න අපට වටවලක බ්‍රෑන්් එක යාලගේ කලස් එක් යාලගේ බ්‍රෑන්් ගයිඩ්ලයින් අපට මේ තීමට කරගයන්න වුණා එකොට මේක ෆයිනල් ඩියෝ කරද්දී ඉමෝෂනල් පැත්ත ගොඩක් ටච් කරන්න ඕන හින්දා ඊට අදාළවන කලස් එක් අනිතක අප ෂූට් කරලා තිබේ රෑ පුරාවටම ෂූට් කරලා තිබේ තොට අපේ තියෙන ටෙක්නිකල් ඒවත් එක්ක ලොකුණු විස්ස එකක් වගේ ටෙක්නිකල් ෆීචර්ස් එන්න පුළුවන් ඒවා අඩු කරගෙන ස්මූත් අවුට්පුට් එකක් කරගෙන යන්න තමයි අපි බැලුවේ. එතකොට ඒකට ගැලපෙන කලර්ස් පාවිච්චි කරලා සෙන්සිටිව් විදිහට ඉමෝෂනල් අවුට්පුට් එකක් දෙන්න තමයි අපි බැලුවේ.